ඔයත් vlogging කරන කෙනෙක්ද? එහෙම නැත්නම් බයික් එකේ යන ගමන් ඔයාගේ ෆෝන් එක හරි ඔයාගේ කැමරා එක හරි අතේ තියාගෙන වීඩියෝ කරන කෙනෙක්ද? එහෙමනම් මම මේ අද අරගෙන වෙලා තියෙන ප්‍රොඩක්ට් එක ගොඩක්ම වැදගත් වෙන්නේ ඔයා. ඉතින් මම අද අන්බොක්ස් කරන්න අරගෙන අවිල්ලා තියෙන්නේ මෙන්න මේ Procama කියන බ්‍රෑන්ඩ් එකෙන් එන CX10 කියන chest mount holder එක. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහිල්ලා බලමු මේකේ build quality එක කොහොමද, ඊට පස්සේ මේක පාවිච්චි කරන්නේ කොහොමද වගේ කියන දේවල් ගැන. ඉතින් මේකේ බොක්ස් එක ගැන කතා කරොත් මේ ප්‍රොඩක්ට් එක ගැන ගොඩක් විස්තර බොක්ස් එක වටේටම සඳහන් කරලා තියෙනවා. අපි මේක අන්බොක්ස් කරගෙන බලමු. හරි බොක්ස් එක අන්බොක්ස් කරගත්ත ගමන් අපිට මුලින්ම බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ෆෝන් හෝල්ඩර් එක තියෙනවා. Procama බ්‍රෑන්ඩ් එක ඉතින් මේකෙත් මෙන්ෂන් කරලා තියෙනවා. Procama කියන බ්‍රෑන්ඩ් නේම් එක. මම ඒක පැත්තකින් තියාගන්නම්. පස්සේ අපිට තව මෙන්න මේ විදිහට කවර් එක හම්බෙලා තියෙනවා අපේ චෙස්ට් එකට බඳින බෑන්ඩ් එකයි ඊපස්සේ තව බකල්ස් වගේක් හම්බෙලා තියෙනවා මම ඊට කෙකින් එක එළියට අරගෙන ඔයගලන්ට පෙන්නන්නම් මේ විදිහට. රයිට් ඉතින් අපිට මේ පැකට් එක ඇතුලේ මෙන්න මේ විදිහට මේ වගේ ස්ක්‍රූ එකකුයි ඊට පස්සේ මෙන්න මේ විදිහට ජේ බකල් එකයි තව පොඩි බකල් එකකුත් හම්බෙලා තියෙනවා. ඉතින් ඊට අමතරව අපිට තව මේ chest holder එක ඒ පැකට් එක ඇතුළෙම තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මම දැන් මේක ඇඳගෙන පෙන්නන්නම් කොහොමද මේක හරියටම දාගන්නේ කියලා. ඉතින් මෙන්න මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන් ක්ලිප් එකක් තියෙනවා. මේ ක්ලිප් එක මෙන්න මේ විදිහට ප්‍රෙස් කරලා මුලින්ම වෙන් කර ගන්න ඕනි. right ඉතින් මම මේක මේ විදිහට දාගත්තා. දාගෙන ඉවරනට පස්සේ අන්තිමට ඔයගලන්ට පේන ඇති අපි අර මුලින්ම ගලවගත්ත ක්ලිප් එක මෙන්න මේ ක්ලිප් එක මේ විදිහට ආයෙත් එහෙම හයි කරගන්න ඕනේ. රයිට්. ඊට පස්සේ මෙන්න මෙහෙම තමයි මේක බලා ගන්න පුළුවන් ඉන්නේ. මේ මෙතන තියෙනවා පොඩි බැජ් එකක් Procama කියන බ්‍රෑන්ඩ් එකකින්. ඉතින් ඒ වගේම තමයි මේක ඇඳගත්තට පස්සේ ගොඩක්ම ටයිට් වෙලා තියෙන්නේ. අර මේකේ තියෙන මේ ඉලාස්ටික් වගේ ස්ට්‍රැප් හින්දා මේක ගොඩක් ඇඟට ෆිට වෙලා තියෙන්නේ. හරි ඉතින් අපි දැන් බලමු කොහොමද මේකට හම්බෙලා තිබිච්ච මෙන්න මේ බ්‍රැකට්ස් ටික මේ ප්ලේට් එකට හයි කරගන්නේ කියලා. මම මුලින්ම මෙන්න මේ විදිහට මේ ජේ බකල් එක ගන්නම්. ජේ බකල් එක අරගෙන ඕගලන්ට පේනවා ඇති මෙන්න මෙතන ප්ලේට් එකේ තියෙනවා දෙපැත්තෙන් මෙන්න මේ වගේ කෑල්ලක්. ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මේ අතට තියාගෙන මේක ඔන්නම පල්ලෙහාට තද කරන්න. රයිට්. ඔයාලන්ට එහෙම නැති සබ්දයකුත් ඇවිල්ලා මේක ගානට ෆිට වෙනවා මේ ප්ලේට් එකට. ඉතින් ඊට පස්සේ මෙන්න මේ හම්බෙලා තියෙන බ්‍රැකට් එක මෙන්න මේ විදිහට ඔයාලන්ට පේනවා ඉතින් මෙන්න මෙතන කට්ට දෙකක් තියෙනවා. ඒකට වැටෙන විදිහට මෙන්න මෙහෙම දාලා මේ ස්ක්‍රූ එක මෙන්න මේ විදිහට මේක තුනින් යවලා තද කරගන්න පුළුවන්. ඉතින් ඔයාගාව GoPro වගේ මොකක් හරි ඇක්ෂන් කැමරා එකක් තියෙනවා නම් ඒ කැමරා එක මේ විදිහට මෙන්න මෙතන උඩින් තියලා කැමරා එකේ යට තියෙන හෝල් එකට මෙන්න මේ ස්ක්‍රූ එක වැටෙන විදිහට තියලා මේක කරකවලා ඔයාට තද කරගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු මේකත් එක්ක හම්බ වෙච්ච ෆෝන් හෝල්ඩර් එක කොහොමද මේකට මවුන්ට් කරගන්නේ කියලා. ඉතින් ඒකත් ඒ විදිහට තමයි මෙතන යට තියෙන ඕගලන්ට බලා ගන්න පුළුවන්. ඒක මෙන්න මෙතනට මේ විදිහට හිටන විදිහට තියලා මේක තද කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක පොඩ්ඩක් බුරුල් කරලා ඔයාලට ඕන විදිහට ඇඩ්ජස්ට් කරගෙන මෙතනට ෆෝන් එක මවුන්ට් කරගන්න. ඉතින් මේ හෝල්ඩර් එක මේ අතට තියලා ඔයාලට ෆෝන් එක ලෑන්ඩ්ස්කේප් අතට වීඩියෝ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මෙහෙම හරවලා ෆෝන් එක පෝර්ට්‍රේට් අතට තියලා වුණත් වීඩියෝ කරන්න පුළුවන්. Even when you feel low, you can still go. Even when you feel slow, you can still go. Even when there's no hope, you can still go. I never answer to no, man, I still go. Go, 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 yo, go, go, go. Hustle hard, hustle every single day. I'll be making moves till I'm buried in my grave. To the system, I don't wanna be a slave. ඉතින් ඔයාලට මේ ප්‍රොඩක්ට් එක සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව ඇතුළතදී රුපියල් 1500ත් 2000ත් වගේ ප්‍රයිස් රේන්ජ් එක ඇතුළතින් මිලදී ගන්න පුළුවන්.
සාමාන්‍යයෙන් ඒ වගේ ප්‍රයිස් එකකට යන්න පුළුවන් හොඳම කැමරා හෝල්ඩර් එකක් කියලා මේ ප්‍රොකාමා බ්‍රෑන්ඩ් එකකින් එන CX10 කියන කැමරා හෝල්ඩර් එක රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් මේ කැමරා හෝල්ඩර් එක ගැන මම අද ක්වික් අන්බොක්සින් එකක් තමයි කරේ. ඇත්තටම කිව්වොත් මේක ගැන කතා කරන්න දෙයක් නැති තරම්. ඉතින් වීඩියෝ එක ගැන හිතන දේ පල්ලෙහාන් කමෙන්ට් කරන්න වගේම වීඩියෝ එකට ලයික් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම ජය වේවා. I never answer to no, man, I still go, go, go.